හීරෝලා සීරෝලා කරමින් එංගලන්තය තරඟාවලිය ජයගනී. තරඟ 6ම පෙරදුණු අයියරට නායකත්වය අහිමි වේද? පුරසාරන් දෙඩ වූ සූර්යවංශී බංකුවට වැටේ. බට්ලර්ගේ ඉතිහාසගත අධිවේගී ශතකය සමගින් සියලු විස්තර නරඹන්න. අයිබෝන් දයාබර ක්‍රීඩාලෝලී හිතවතුනි, එංගලන්ත කණ්ඩායමත් ඉන්දිය කණ්ඩායමත් අතර පැවති තරඟ 5කින් යුක්ත 20යි 20 තරඟාවලිය ඊයේ රාත්‍රියේදී නිමාවටපත් වුණේ එංගලන්ත කණ්ඩායමට 4-0ක දැවැන්ත ජයග්‍රහණයක් අත්කර දෙමින්. ඊයේ පැවති අවසන් තරගයේදී ලකුණු 56කින් ඉන්දිය කණ්ඩායම පරාජය කළ එංගලන්ත කණ්ඩායම තරඟාවලිය ඉතා පහසුවෙන්ම ජයගත්තා. 20යි 20 ක්‍රිකට් ලෝකයේ තුල Tamante ඉහළින් කිසිදු කණ්ඩායමක් නැතයි පුරසාරන් දෙඩු ඉන්දිය කණ්ඩායමට පිට පරාජයන් උරුම වුණේ. නොසිතූ ආකාරයෙන් මේ වන විටත් ඉන්දිය ක්‍රීඩාලෝලීන් මෙන්ම ලෝකවාසී සියලු ක්‍රීඩාලෝලීන් මෙම පරාජයන් පිළිබඳව පුදුම සාගත තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ වගේම හිටි හැටි ඒ වෙනස් වූ ඉන්දීය නායකත්වයේ මෙන්ම ගාම්භීර්ගේ පුහුණුකාරීත්වය පිළිබඳවද ඉන්දියාව තුළ දරුණු කතාබහකට ලක්වෙමින් පවතිනවා. ඒ කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායම ඊටම දක්ෂ ක්‍රීඩා විලාසයක් පෙන්눔 කරමින් තරඟාවලියේ තරඟ 4ම ජයගන්නේ ඉන්දියාවට කට උතර නැති තත්ත්වයට පත් කරමින්. එහෙමනම් අපි බලමු පස්වන සහ අවසාන තරඟය ඊයේ රාත්‍රියේදී පැවතුණා එංගලන්තයේදී. පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී ලකුණු 257ක් ලබා ගන්නේ කඩු 3ක් පමණක් බිඳ වැටෙමින්. දෙවන්ත ලකුණු පූර්වක් නිර්මාණය කිරීම සඳහා මූලිකත්වය ගන්නා ලද ජෝස් බට්ලර් ආරම්භක පිතිකරුවා හැටියට පැමිණ ලකුණු 131ක් ලබා ගන්නේ පන්දු 64ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිමට 4 පහරවල් 12ක් සහ දෙවන්ත 6 පහරවල් 8ක් එල්ල කරන ලදී. ආරම්භක පිතිකරු ෆිල් සෝඩ් ලකුණු 6කට දැවී යද්දී ඉන් අනතුරුව ජෝස් බට්ලර් හා එක්වුණු හැරි බ්‍රූක් ඉන්දිය පන්දු යවන්නට දිගට හරහට පහර එල්ල කරමින් ලකුණු 95ක් නොදැවි රැස් කරන්නේ පන්දු 45ක් පමණක් වැය කරමින්. ඔහුගේ ඉනිමටද 4 පහර 4ක් සහ දෙවන්ත 6 පහර 8ක් එල්ල කරා. ඒ අනුව අවසානයේදී අතිරේක ලකුණු 18ක් සමග පන්දු වාර 20 අවසානයේ ලකුණු 257ක දෙවන්ත ලකුණු පූර්වක් නිර්මාණය කරා. මෙහිදී පන්දු යැවීමේදී ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ෂෙවම් ඩොබේ කඩලු 2ක් බිඳ හෙළුවා. එයින් පසුව දෙවන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පැමිණි ඉන්දිය කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී රැස් කරගත හැකි වූ කඩලු 8ක් දැවී ලකුණු 201ක් පමණයි. මෙහිදී ජාත්‍යන්තර වරම් දිනාගත පසුගිය තරඟ 3ම ක්‍රීඩා කරපු විභව සූර්යවංශී වෙනුවට සූර්යවංශී ඉවත් කරමින් සංජු සැම්සන් කැඳවා තිබුණේ වෙනුවෙන්. ඒ අනුව ඉනිම ආරම්භ කරන ලද සංජු සැම්සන් සමග අභිෂේක් ශර්මා විසින් නමුත් අභිෂේක් ශර්මා ලකුණු 3කට දැවී යාම සමග ඉන්දිය පළමු කඩුල බිඳ වැටුණා. ඉන්දිය ඉනිමේදී සංජු සැම්සන් ලකුණු 27ක්, ඉෂාන් ක්‍රිෂාන් ලකුණු 56ක්, නායක අයියර් ලකුණු 28ක්, ෂෙවම් ඩොබේ ලකුණු 14ක් වශයෙන් ලකුණු රැස් කරා. මීට අමතරව තිලක් වර්මා ලකුණු 53ක් රැස් කරගන්නේ පන්දු 25ක් පමණක් වැය කරමින්. පන්දු යැවීමේදී සෑම් කරන් පන්දුවර 4කදී ලකුණු 36කට කඩලු 3ක් බිඳ හෙළුව අතර අදිල් රෂීඩ් පන්දුවර 3කදී ලකුණු 24කට කඩලු 2ක් ලබා ගැනීමෙන් දක්ෂතාව දැක්වුවා. අවසන් තරගයේ වීරයා ජෝස් බට්ලර් බවට පත් වෙද්දී හැරි බ්‍රූක් තරගාවලියේ වීරයා විදිහට සම්මාන ලබා ගත්තා. එහෙමනම් ප්‍රිය මිතුරිනි නැවතත් වීඩියෝකින් හමුවනතුරු අපගේ VUP ක්‍රිකට් channel එක subscribe කර තබා ගන්න. ඔබ සැමට සුබ දවසක් වේවා.